අයිබෝන් යාළුවනේ මම මේ කතා කරන්න යන්නේ මේ දවස්වල විසල් රාමයක් යනවා මොකද WhatsApp එක හැක් වෙලාද අපේ මැසේජ් මොකද මේ වෙලා තියෙන්නේ අපේ WhatsApp එකේ ලාත් ස්ක්‍රීන් පේන්නේ එක ප්‍රශ්න වෙලා තියෙනවා WhatsApp වලට මේ සම්බන්ධව ගොඩක් දෙනෙක් බය වෙලා තියෙනවා ඇත්තටම මොකද උනේ අපේ WhatsApp එක හැක් වුණාද අපේ මැසේජ් අනිත් අයට පේනවද ගොඩක් ප්‍රශ්න වෙලා තියෙනවා මම දැකලා තිබ්බා WhatsApp එකේම ෂෙයා වුණා මේ වගේ ගොඩක් මැසේජ් අපේ WhatsApp හැක් වෙලා මේක අන්තවාදී එක ව්‍යාපාර කිය ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ මොකද WhatsApp කියන්නේ ලෝකේ නම්බර් 1 එකේ මැසේජ් වීඩියෝ ෆොටෝ ෂෙයා කරන ඇප් එකක් මේකේ තියෙන මැසේජ් වෙන කාටවත් කිසිම විදිහකට නරඹන්න බෑ කොටිම කියනවා නම් WhatsApp ආයතනයේටවත් ඒකේ තියෙන මැසේජ් එකක් කිසිම ආකාරයකින් බැලීමේ හැකියාවක් නැහැ අපි යවන මැසේජ් අදාළ කෙනාට ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට පේන්නේ නැති වෙන්න WhatsApp ඉතා ආරක්ෂාකාරීව සාදා තියෙන ඇප් එකක්. ඒක නිසා තමයි මේක මේ වෙනකොට ලෝකේ නම්බර් 1 එකේ මැසේජ් වීඩියෝ ෆොටෝස් ෂෙයා කරන ඇප් එකක් බවට පත් වෙලා තියෙන්නේ. ඇත්තටම ඊයේ දිනේ ලාස්ට් ස්ක්‍රීන් එතකොට ප්‍රයිවසි සෙටින් වල අපේ contact වලට දාන්න බැරිව nobody auto available වෙලා තියෙනවා. මේ දේවල් සිදු වෙලා තියෙන්නේ WhatsApp වගේ එදා දිනේ සිදු වුණු සර්වර් සයිඩ් එකේ තිබ්බ පොඩි ඉෂුව එකක්. ඒක මේ වන විට යථා තත්ත්වයටපත් වෙලා තියෙනවා. සමහර විට ඔයාලගේ WhatsApp එක තාමත් පෙර පරිදි ලාර්ජ් ස්ක්‍රීන් නොපෙනෙන්න පුළුවන්. හැබැයි ඒක තව ටික වෙලාවක් යද්දි සමහර විට හරියන්න ඉඩ තියෙනවා. ඊගෙන බය වෙන්න එපා. ඔයාලට කියන්න තියෙන විශේෂම දේ තමයි කිසිම වෙලාවක WhatsApp එක හැක් වීමේ හැකියාවක් නැහැ. මොකද ඒක ඉතාමත් ආරක්ෂාකාරී වගේම ඉතාමත් සුරක්ෂිතයි. ඔයාලට බය නැතුව WhatsApp එකෙන් ඕන දෙයක් ෂෙයා කරන්න පුළුවන්. තාමත් ඒක ඒ විදිහටම තියෙනවා. හරි යාළුවනේ එහෙනම් ඔයාලගේ නොදන්න යාළුවන්ට මේ වීඩියෝ එක දැනගන්න ෂෙයා කරන්න. ගිහින් එන්න ඔයාලට සුබ දවසක්.